චාමර රණවක කියන්නේ ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි ගායකයෙක් බවට පත් වෙලා ඉන්න කෙනෙක්. චාමර ගැන නොයෙකුත් වෙලාවට නොයෙකුත් දේවල් අහන්න ලැබෙනවා. ඒ චාමර කරන කියන දේවල් මේත් ඒ වගේම සිදුවීමක්. ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමග යතුරුපැදියකින් ගමන් කිරීමේ චෝදනාව මත පානදුර උතුරු පොලිසිය විසින් අත්අඩංගුවටගත් ගායන ශිල්පී චාමර රණවක මහතාට රුපියල් 20000ක දඩ මුදලක් ගෙවීමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය අද දිනේදී නියෝග කර තිබෙනවා. පසුගිය දින කිහිපය පුරාම සමාජ මාධ්‍ය ජාලාවල දැඩි කතාබහට ලක් වූ වීඩියෝවක් මුල් කරගනිමින් පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණා. අදාළ වීඩියෝ දර්ශනවල දැක්වුණේ ගායන ශිල්පී චාමර රණවක ඇතුළු තිදෙනෙකු ආරක්ෂිත හිස්වැසුම් නැමැතිව එකම යතුරුපැදිය අනාරක්ෂිත ලෙස ගමන් කරන අයුරේ. මෙම වීඩියෝ ඔස්සේ පුළුල් විමර්ශනයක් සිදු කළ පානදුර උතුරු පොලිසිය විසින් සැකකාර ගායන ශිල්පියාව අත්අඩංගුවටගෙන අද දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවරගෙන තිබුණා. අධිකරණය හමුවට පැමිණීමෙන් අනතුරුව තමන් අතින් සිදු වූ වරද පිළිගැනීමට ගායන ශිල්පී චාමර රණවක මහතා කටයුතු කළ අතර එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ පානදුර මහේස්ත්‍රාත්වරයා රථවාහන නීති උල්ලංඝනය කිරීමේ වරදට ඔහුට රුපියල් 20000ක දඩ මුදලක් පැනවීමට නියෝග කර තිබෙනවා.